හයි කොහොමද ඔයාලට? ඉතින් අද ග්‍රොසරි shopping ගිහින් මම බඩු තරන් ආවේ මොනා හදන්නද? ඉතින් අද මේ ස්පැගටි එකක් තමයි හදන්න යන්නේ. ඉතින් ඔයාලට ස්කේල් එකකින් බලා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මම ගන්නවද කියලා. ඉතින් ඒ වගේම මම description එකේ දාලා තියන්නම් මම ගත්ත ප්‍රමාණ සහ ingredient list එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මමට ඕන කරන දේවල් ටික ready කරගත්තේ. ඉතින් මේ හැමදේම තිබ්බේ නැහැ කියලා ඔයා දුක් වෙන්න එපා. ඔයාට තියෙන දේවල් වලින් ඔයා මේක හදන්න. ඉතින් හැමදේම ඕන නැහැ. හැබැයි මේ දේවල් තිබුණොත් මේක හරිම රසට හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙන්න මේ විදිහට චිකන් ටික මැරිනේට් කරගන්නවා. ඒක ලොකුවට මැරිනේට් කරන්න දෙයක් නැහැ. මොකද මම මේක ගන්නේ තම්බන්න. ඉතින් මෙන්න මේ විදිහට උණු වතුර එකක්ම දාලා ඒකට චිකන් ටික දාලා හොඳට තම්බ ගන්න තමයි තියෙන්නේ. ඉතින් චිකන් ටික වැහෙනකන් වතුර පුරවන්න ඕනි. ඒ වගේම තමයි චිකන් තම්බනකොට අපි මූඩියක් වහන්නේ නැහැ. ඊට පස්සේ මම ඕන කරන දේවල් ටික රෙඩි කරගන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලුණු ටික කපා ගන්නවා. ඊට පස්සේ හරස් අතරත් කපලා චුටි චුටි කියුබ්ස් කපා ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් අපි බලමු කොහොමද ඒ ටික ගන්න කියලා. ඉතින් මේ මම තක්කාලි ටික අරගෙන කට් එකක් දාලා ඒක බොයිල් කරලා ඊළඟට අයිස් වෝටර් එක දාලා තමයි ගන්නෙ. දන්න කෙනෙක් කියන්න බලන්න මේ ප්‍රොසීඩියර් එකට මොකක්ද කියන්නේ කියලා. හරි. ඉතින් ඊළඟට මෙන්න මේ විදිහට පාස්ලි ටික අරගෙන නැට්ට වෙන් කරගෙන ඒ ටික අයින් කරවුවා. ඉතින් ඊළඟට මෙන්න මේ ටික අරන් හොඳට චොප් කරගන්න ඕන. එතකොට තමයි මේකේ රස අපිට හොඳටම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අද මේ අරගෙන තියෙන ප්‍රමාණ 5 දෙනෙක්ට ඇති වෙන්න තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා කන ප්‍රමාණය අනුව ඒක හැම වෙන්න පුළුවන්. 6 දෙනෙක්ට කන්නත් පුළුවන්. 4 දෙනෙක්ට වෙන්නත් පුළුවන්. ඒක ඔයාලා කන ප්‍රමාණ අනුව වෙන්නේ. හොඳද? ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට තක්කාලි වල පොතු අයින් කරගන්නවා. ඊට පස්සේ මම ඉතුරු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික රෙඩි කරගන්න යන්නේ. අයියෝ තාම තක්කාලි වල පොතු වරිනවනේ. මේ තක්කාලි පොතු පස්ටගේ හැපෙද්දි රහ නැහැ. අන්න ඒ හින්දා තමයි අපි මේකේ පොත් අයින් කරගන්නේ. ඉතින් ඊට පස්සේ තක්කාලි ටික චොප් කරනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට කෙලින්ම තක්කාලි ටික බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදි දෙකටම යූස් කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නත් එක්ක තමයි චොප් කරලා පෙන්නනවා. හැබැයි මම ආයෙම බ්ලෙන්ඩ් කරගත්තා. මොකද තක්කාලි කෑලි හැපෙනකොට ටේස්ට් එකක් එන්නේ නැහැ. ඒක හොඳට චොප් වෙලා හෝ බ්ලෙන්ඩ් වෙලා තිබ්බොත් තමයි රස දැනෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මාළු මිරිස් ටික අරගෙන දෙකට මැදින් පළලා ඊට පස්සේ ඒක ඇට ටික අයින් කරලා මේ විදිහට චූටි කියුබ්ස් කපා ගන්නවා. මේ තියෙන මම බ්ලෙන්ඩ් කරගත්තු තක්කාලි ටික. ඉතින් මේ තියෙන්නේ තම්බගත්තු චිකන් ටික. හැබැයි ඒකේ වතුර ටික අපි විසිකන්නේ නැහැ. හොඳේ ඒ ටික පරිස්සමට අරන් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි චිකන් ටික හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. එතකන් අපි කිරි ටික රෙඩි කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කැරට් ලීක්ස් එව්වත් කපා ගන්න ඕනේ. ඉතින් මම මේ ටික නම් කපා ගන්නේ ටික තීරු. අපිට මේක ගන්න පුළුවන් ඕනේ නම් කියුබ්ස් විදියට කපලා කැරට් එහෙම. එතකොට ඒකේ ටෙක්ස්චර් එක වෙනස්. සාමාන්‍ය අපි කපන විදිය අනුව ඒකෙන් එන රස වෙනස් වෙනවා. ඉතින් මම මේ ටික මේ විදිහට කපා ගන්න හිතුවා අනිත් එළවලු ටික කියුබ්ස් කපපු නිසා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට සුදු ලුණු ටිකත් අරගෙන හොඳට චොප් කරගන්නවා. ඊට පස්සේ මේ චීස් ටික අරගෙන ඒ ටිකත් මම මෙල්ට් කරගන්න තමයි යන්නේ. කොහොම බලන්න චීස් මෙල්ට් කරන්න දන්න කට්ටිය. ඉතින් මෙන්න මේ විදිහට අරගෙන චීස් ටික කපා ගන්නවා. එකවරම කපාගෙන යන්න පිහිය ඇල වුණාට කමක් නැහැ. ඒක ගැන හිතන්න එපා. නැත්තම් ගොඩක් චීස් අහකට තමයි යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔක්කොම ටික එකවර කපා ගන්නවා. ඊට පස්සේ ඒ ටික බෝල් එකකට දාගෙන හුත්තට නටපු උණු වතුර අරගෙන චූටක් දාලා මුලින්ම චුට්ට දිය කරනවා. වතුර ගොඩාක් දාගත්තොත් දිය වෙන්නේ නැහැ. මේ ටික හෙට මෙහෙට වෙවි තියෙනවා විතරයි. මේ තියන්න බැදගත්තු චිකන් ටික ගොඩාක් බදින්නේ නැහැ. මේ ගානට බදුනම ඇති.
ඉතින් ඊට පස්සේ මම මේ කරන්න යන්නේ මේ ටික හොඳට කොටා ගන්න යන්නේ. ඔයාලා බලනවා ඇති ඇයි මෙහෙම කරන්න කියලා. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙන චිකන් අරගෙන අර අතින් කැඩි කැඩි කඩලා දාන්නේ. ඒකට වඩා මේක ප්‍රැක්ටිකල්. අපිට මේක මේ විදිහට කරොත් අපි ස්පැගටිකට දාන චිකන් එක හොඳට ස්ප්‍රෙඩ් වෙලා හැමතැනටම යනවා. ඉතින් මේ තියෙන ෆයිනලි මම රෙඩි කරගත්ත ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඉතින් මම මෙතනත් කියන්නම් මොනවද මේ තියෙන්නේ කියලා. කියපු ඒවාට අමතරව මෙතන තියෙනවා පාම් පිටි සහ ඇස්ට්‍රා. ඉතින් අනිත් දේවල් අපි මෙතන කතා කරා. මේ තියෙන අනිත් ගත්තු කුළුබඩු ಜಾති වගේම සෝස් වර්ග ටික. මේ තියෙන්නේ රෙඩි කරගත්තු ඉන්ග්‍රීඩියන්ට්ස්. හරි ලස්සනයිනේ. මෙන්න මේ විදිහට රෙඩි කරගත්තට පස්සේ ඉතින් මේක හරිම පහසුයි අපිට. ඒතොර ටටක් ගාලා හදාගෙන යන්නනේ තියෙන්නේ. ඉතින් මට මේ ක්ලිප් එකක්වත් ඩිලීට් කරන්න හිතුනේ නැහැ. ඒ ටික දැක්කම මට ආස හිතුණා. ඇත්තට මේක ගොඩක් ආස හිතුණා මට. ඒකයි මම තියලා තිබ්බේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම දේවල් ටික රෙඩි කරගත්තේ. හරි එහෙනම් දැන් අපි අපේ ස්පැගටි එක හදාගන්න යන්නේ. මුලින්ම මෙන්න මේ විදිහට උණු වතුර ටිකක් දාලා ඒකට ස්පැගටි ටික දානවා. අපි මේකේ හොඳට වතුර පුරව ගන්න ඕනේ. හැබැයි භාජනය පිළිලා ඉතිරිලා යනකම් වතුර පුරවන්නේ නැහැ. සාමාන්‍යයෙන් භාගයකට වඩා වැඩියෙන් 4-3කට වඩා අඩුවෙන් වගේ දාගත්තාම ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්පැගටි ටික දාගත්තාම ලස්සනට ඒ ටික බොයිල් වෙන ගමන් ඇතුළට වැටෙනවා. මෙන්න මේ විදිහට. ඒක නිකන් මැජික් එකක් වගේ. ඔයාලත් කරලා බලන්න. ඒක හරිම ෂොක්. අපිට මේක ඇතුළට දාන්න කිසිම දෙයක් නැහැ. එයාම ලස්සනට කැරකිලා මෙන්න මේ විදිහට බොයිල් වෙලා යනවා. හරි ලස්සනයි නේද ඒක. ඉතින් ඊට පස්සේ අපිට තියෙන මේකට ලුණු ටිකක් දාලා, තව ඔයා කැමති නම් මේකට ඇස්ට්‍රා ටිකකුත් දාලා තියලා තියන්න. ඉතින් මෙන්න මේ ගානට ආපුවාම අපි ලිප ඔෆ් කරගන්න ඕනි. ගොඩාක් බොයිල් වෙනකන් තියන්න නැහැ. සාමාන්‍යයෙන් අපි නියපොත්තෙන් පොඩි කරනකොට කැඩෙන ගානට එනකොට අපි මේක බා ගන්න ඕනි. ඉතින් ඊට කලින් මම මේකට ඇඩ් කරා චිකන් ස්ටොක් එකක්. ඉතින් එතකොට මේක හරිම රසයි. ඒ ටික පැත්තකින් තියලා මෙන්න මේ විදිහට භාජනයක් අරගෙන ඒකට ඇස්ට්‍රා දාලා ඊළඟට අපි මෙන්න මේ විදිහට අපි ගත්තු පාම් පිටි ටික එකට දානවා. ඊට පස්සේ කිරි චුට්ට දාන ගමන් අපි මේක කවලම් කරන්න ඕනි. මේ හැම වෙලාවකදීම අපි කිරි ගොඩාක් එකට දාගන්නේ නැහැ. මොකද හේතුව එතකොට මේක දිය වෙන්නේ නැහැ. කැට හිටිනවා. හැබැයි මෙන්න මේ විදිහට චුට්ට දාගත්තාම කැට ඉතුරු වෙන්නේ නැහැ. හොඳට මේක දිය වෙනවා. ඉතින් යන්න ඒක නිසා තමයි අපි කිරි චුට්ට ඇඩ් කරන්නේ. ඉතින් මම මේ අරගෙන තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් ඔයාලට පහසු විදිහට පහසු මිල්ක් එකක් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්පැගටි ටික පෙරා ගන්නවා. හැබැයි මේ වෝට් එකත් අපි විසික් කරන්නේ නැහැ. තියා ගන්න. ඉතින් මේ තියෙන්නේ අන්තිමටම මගේ චීස් සෝස් එක. මම ඊට පස්සේ ඒකට ඇඩ් කරා අපි අර ඉතුරු කරගත්තු ස්පැගටි එකේ වෝට් ටික. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට මේක සෝස් එකක් වෙනකම් අපි හදා ගන්නවා. ඊට පස්සේ තක්කාලි සෝස් එක දානවා. ඊළඟට පැස්ටා සෝස් දාගන්නවා. පැස්ටා සෝස් එකේ අන්තිම හරිය හොඳ ඒකයි වතුර ටිකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ bay leaves, rosemary, thyme ඒ වගේ ඔයාලට තියෙන දේවල් ඇඩ් කරගන්න පුළුවන්. හැම එකම ඕන නැහැ. හරිද? ඉතින් නැත්තම් ඒක ගැන worry වෙන්න එපා. ඔයා තියෙන විදිහට මේක හදන්න. හැබැයි rosemary, thyme වගේ දේවල් දාපුවාම රස ටිකක් වෙනස් වෙනවා. ඉතින් ඊට පස්සේ oyster sauce ටිකක්, ඊට පස්සේ soya sauce ටිකක් එහෙම දාලා ඊළඟට ආයම හොඳට mix කරගන්නවා. ඉතින් මේ ඉතුරු වෙලා තිබුණ ස්ටොක් එකක් දාගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඉඟුරු දැම්මන සුදු ලුණු මෙන්න මේ විදිහට දාගෙන ඊට පස්සේ ලුණු ටික, ඊට පස්සේ කපාගත්ත මාළු මිරිස් වෙනකොට ඔයාලට bell pepper use කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කැරට් ටික දාලා හොඳට මේක mix කරගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත ලීක්ස් වලින් භාගයක් විතර දාන්නේ. ඔක්කොම දාන්නේ නැහැ. ඊළඟට චිකන් ටික දාගන්නවා. බලන්න මෙහෙම චිකන් තිබ්බහම හැම බයිට් එකකටම චිකන් කෑල්ලක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ගැළපෙන විදිහට ගම් මිරිස් ලුණු ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකට මම
ටිකක් වැඩියෙන් ගම්මිරි සෙට් කරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ ස්පැගති ටික දාන්න පුළුවන්. මේක දාලා කවලම් කරන්න දෙයක් නැහැ. චුට්ටක් වෙලා තිබ්බ ගමන් මේකට සෝස් එක අල්ලගත්තාම නිකම්ම රැලි ටික වෙන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි හදාගත්ත වෙජිටබල් නෙවෙයි මික්සර් එකක් දාගෙන ආයෙ කවලම් කරන්න තියෙන්නේ. අන්තිමටම තමයි අපි අර හදාගත්තු ඔරිජිනල් චීස් මෙල්ට් කරලා ගත්තු එක දාගන්නේ. ඒ දාලා එක මික්ස් කරලා ලිප ඕෆ් කරලා ඊළඟට උඩින් දාගන්නවා මෙන්න මේ විදිහට අපි ඉතුරු කරගත්තු ලීක්ස් ටික. ආය චොප් කරගත්තු පාස්ලි ටික. ඒ ටික දාලා ආයම හොඳට මික්ස් කරගන්නවා. මේ තියන්නේ මම හදාගත්තු ස්පැගති එක. ඉතින් බලන්නකෝ කොහොමද ලස්සනද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒක ප්ලේට් එකට දාගත්තට පස්සේ අපිට පුළුවන් ලස්සනට ගානිෂ් කරගන්න. මම මේක ගානිෂ් කරගන්නේ චොප් කරපු පාස්ලි වලිනුයි තලාට වලිනුයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනියන් රින් එකක් තියාගෙන එතනින් පාස්ලි කැල්කුත් තියාගන්නවා. ලස්සනයි නේද? ඉතින් පාස්ලි දාපුවාම ස්පැගටි වලට අමුතුම රහක් එනවා. try කරලා බලන්න. try කරලා නැත්නම් හරි එහෙනම් කාලා බලමු කොහොමද කියලා. ටන් ටන් කෝ ඩ්‍රම් රෝල් එකත් ගහන්න වෙයිද දන්නේ නැහැ. හරි ඉතින් මේ කන්න තමයි යන්නේ. ඉතින් කන්න කලින් හැඳ බලන්නත් එපයි නේද? හරි එහෙනම් කාලා බලමු කොහොමද කියලා. වටේ පිටේ කට්ටිය බලාගෙන ඉන්න හින්දා කන්න ලැජ්ජාවෙන් ඉන්න මම. නෑ කන්න ලැජ්ජාවෙන් නෙමෙයි මම වීඩියෝ එක ගන්න ලැජ්ජාවෙන් මගේ ළඟට වෙලා කට්ටිය බලාගෙන ඉන්න නිසා. ඉතින් ඔන්න මම කන්න යන්නේ. මට තාම පුරුදු නැහැ කැමරා එකට ෆේස් කරන්න. ඒකයි බලන විදිය පොඩි මේකක් තියෙනවා නේද? මම කැමරා එක දිහා නෙවෙයි නේද බලන්නේ. හැමින් ඇඳේ වල ඉගෙන ගමුකෝ නේද? ඉතින් මේක තමයි මගේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මේක මාරම රසයි. ඔයාලත් එකම පාරක් හරි මේක මේ විදිහට හදලා බලන්න. ඉතින් ටිකක් වෙලා යන වැඩක්. ඒ වුණාට ඉතින් අවුට්පුට් එක හරිම සාර්ථකයි. ඉතින් හදලා බලන්න හැමෝම ආසාවෙන් රසට කන්න පුළුවන් කෑම එක. ඔන්න ඉතින් අපේ මිස්ටි බබාගේ සර්කස් ටික තමයි පෙන්වන්න යන්නේ. ඉතින් මිස්ටි බබාගේ සර්කස් එක බලලා ඔයාලා පරිස්සමෙන් ගෙදර යන්න ඕනේ හොඳද? බලන්නකෝ ඉතින් පිස්සු. කොහමද කන්නෝනේ නැට කන්නෝනේ. නැට කන්නෝනේ. මොකද කරන්නේ කොහමද ආයේ මෙහෙම තියාගන්න හලගන්න පුළුවන්. හොඳට කන්නෝනේ. පුදුම ප්‍රශ්නයක් නැතුණා. පුදුම ප්‍රශ්නයක් වුණා මේ මෙයාලට එන්නේ කියලා මොකද කියලා බලන්න. හරි. උදව කොහොමද මිස්? හරි come on මිස්ටි come on. Come on මිස්ටි come on. තව ඩොට්ටයි. come on. හරි යාල ගත්තා. හරිද? හරිද ඉතින් ඔයාලට? අයියෝ නැට මෙහෙම අපොච්චි ඔමම තුනේ.